සුබ දවසක් අයබෝවන්. ජාත්‍යන්තර ගුවන් ගමනකදී හැමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකකදී පාවිච්චි වෙන ප්‍රධාන ඩොකියුමන්ට් දෙකක් තමයි ටිකට් බුකින් කන්ෆර්මේෂන් එක සහ බෝඩින් පාස් එක කියන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි මේ දෙකේ වෙනස හඳුනාගමු. ෆ්ලයිට් ටිකට් කන්ෆර්මේෂන්, e-ticket, ෆ්ලයිට් බුකින් ඩීටේල්ස්, ඉලෙක්ට්‍රොනික ටිකට් රිසිට්. මේ හැම විදිහකටම කියන්නේ එකම ඩොකියුමන්ට් එකක් ගැන. එයාලයින් එක අනුව සහ බුක් කරන ඒජන්සි එක අනුව මේ ටිකට් එකේ පාට සහ ඩිසයින් එක වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු මේකේ සඳහන් වෙන මූලික දේවල් මොනවද කියලා. පැසෙන්ජර් නේම් එක සඳහන් වෙනවා. ගොඩක්ම මෙතනදී පාවිච්චි වෙන්නේ වාසගම. ඒ වගේමයි බුකින් රෙෆරන්ස් එක. එහෙමත් නැත්නම් PNR, මේ කෙටියෙන් PNR කියන්නේ පැසෙන්ජර් නේම් රෙකෝඩ් කියන එක. ගොඩක් වෙලාවට මේ PNR එක මිශ්‍ර අංක සහ ඉලක්කම් 6කින් සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් ගුවන් ටිකට් පතක අපේ අනන්‍යතාවය තමයි මේ PNR එක. මොකද ගොඩක් වෙලාවට එක වගේ වාසගම තියන අය ගොඩක් ඉන්න පුළුවන්. ඒත් මේ PNR කෝඩ් එක මගින් අදාළ පැසෙන්ජර්ගේ හැම ඩීටේල්ස් එකක්ම ගුවන් කාර්ය මණ්ඩලයට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකට් නම්බර් එක බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අංක 13කින් සමන්විතයි. පැසෙන්ජර් කෙනෙක්ට කිසිම අදාළත්වයක් නැහැ. ඒත් ටිකට් රිෆන්ඩ් වගේ දේවල් වලදී ගුවන් සමාගම් නිලධාරීන් විසින් මේක පාවිච්චි කරන්නේ. ඒ වගේමයි ටිකට් බුකින් එකක පහලින් අපිට බලා ගන්න පුළුවන් ගුවන් ගමන විස්තර. පිටත් වෙන දිනය, වෙලාව, වගේම ගුවන් තොටුපොළ, ඒ වගේම ගමනාන්තය වෙන ගුවන් තොටුපොළ, දිනය සහ වෙලාව. ඒ වගේම ක්ලාස් එක. සාමාන්‍යයෙන් එකොනොමි, ෆස්ට් ක්ලාස්, බිස්නස් ක්ලාස් වගේ ක්ලාසස් තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ගුවන් සේවාව වගේම ගුවන් යානයේ අංකයත් සඳහන් වෙනවා. මීට අමතරව ටිකට් බුකින් එකක සඳහන් වෙන වැදගත්ම දෙයක් තමයි ගමන් මළුවල විස්තර. ඒ තමයි අපිට අරන් යන්න පුළුවන් බර ප්‍රමාණය සහ ගමන් මළුවල විශාලත්වය කොපමණද කියලා එයාලා සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ මම කලින් පාවිච්චි කරපු ටිකට් එකක්. මේකෙදි one carry bag කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි check-in bag එකක් මට අරන් යන්න allowed නැහැ. ඒ වගේමයි one personal item කියලා සඳහන් වෙනවා. personal item කියන්නේ කිලෝ 7ට අමතරව අරන් යන්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් side bag එකක් වගේ දේවල්. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ බෑග් එක ෆ්ලයිට් එකේ සීට් එක යටට අනිවාර්යයෙන්ම ෆිට වෙන්න ඕනේ. ඉතින් ඒ මං විස්තර කරේ ටිකට් බුකින් එක කියන වැදගත් ඩොකියුමන්ට් එක ගැන. දැන් අපි බලමු බෝඩින් පාස් එක කියන්නේ මොකක්ද කියලා. ෆොටෝ එකේ තියෙන ආකාරයට ගොඩක් වෙලාවට බෝඩින් පාස් එක කියන්නේ print කරපු කාඩ් එකක්. එයාලයින් එක අනුව මේකේ පාට ඩිසයින් එක වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මේකේ අනිවාර්යයෙන්ම බාකෝඩ් එකක් හෝ QR කෝඩ් එකක් අඩංගු වෙනවා. මං කලින් විස්තර කරපු ටිකට් බුකින් එක යූස් කරලා චෙකින් වුණාට පස්සේ තමයි අපිට මේ බෝඩින් පාස් එක හම්බෙන්නේ. බෝඩින් පාස් එක අතර ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ආයෙත් ටිකට් බුකින් එකේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද බෝඩින් පාස් එක තමයි මෙතන අපිට තියෙන වැදගත්ම ඩොකියුමන්ට් එක. කෙටියෙන්ම කිව්වොත් ප්ලේන් එකට නගින්න හම්බෙන අවසර පත්‍රය තමයි බෝඩින් පාස් එක කියන්නේ. බෝඩින් පාස් එකෙත් මගියාගේ නම, ෆ්ලයිට් නම්බර් එක, පිටත් වෙන වෙලාව වගේ දේවල් සඳහන් වෙනවා. ප්‍රධානම තොරතුරු හැරුණාම මේකේ සඳහන් අනිත් දේවල් එයාලයින් එකෙන් එයාලයින් එකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගමනාන්තයට ළඟා වෙන වෙලාව සමහර බෝඩින් පාස් වල සඳහන් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේමයි සමහර එක නැති වෙන්නත් පුළුවන්. ඒ ටිකට් බුකින් එකේ සඳහන් වෙන්නේ නැති බෝඩින් පාස් එකේ සඳහන් වෙන වැදගත්ම දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි අපි යන්න ඕනේ ගේට් නම්බර් එක වගේම ෆ්ලයිට් එකේ ඉඳ ගන්න ඕනේ සීට් නම්බර් එක වගේ දේවල්. ඒ වගේමයි බෝඩින් ටයිම් එක. ඒ කියන්නේ ගුවන් යානයට මගින් ඇතුළත් කරන්න පටන් ගන්න වෙලාව සහ මෙතන දැක ගන්න පුළුවන් සෝන් කියලා එකක්. ඒ අපේ සීට් එක තියෙන සෝන් එක. කාර්ය මණ්ඩලයේ පහසුවට අදාළ ගුවන් යානය සෝන් කිහිපයකට බෙදලා තියෙනවා. ඒකෙන් අපේ සීට් එක අයිති සෝන් එක තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ වගේමයි ගොඩක් බෝඩින් පාස් වල යටින් වැදගත් තොරතුරු සඳහන් වෙනවා. ඒ තමයි මේකෙදි ඔයාලට දැක ගන්න පුළුවන් gate closes 20 minutes before departure කියලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් යානය පිටත් වෙන්න විනාඩි 20කට කලින් ගේට්ටුව වහනවා කියන එක. ඉතින් බෝඩින් පාස් එකේ මෙහෙම සඳහන් කරලා නැත්නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දේ තමයි සමහර ගුවන් යානා පිටත් වෙන්න විනාඩි 15කට කලින් වගේම සමහර ඒවා විනාඩි 20කට කලින්, ඒ වගේම පැය භාගයකට කලින් ගේට්ටුව වහනවා කියන එක. ඒ හින්දා පොදුවේ අපි පැය භාගයකට පැයකට කලින් මේ ගේට්ටුව ළඟට ගිහිල්ලා ඉන්න එක ඇඟට ගුණයි. මොකද ඔයා ඇතුල් වෙන්න කලින් මේ ගේට්ටුව වැහුවොත් අපිට කවදාවත් ආයේ ඒක ඕපන් කරන්න නැහැ. අපිට වෙන ෆ්ලයිට් ටිකට් එකක් දාගෙන තමයි යන්න වෙන්නේ. සාරාංශයක් විදිහට ගත්තොත් ෆ්ලයිට් බුකින් එක දාගත්තට පස්සේ ඒක පාවිච්චි කරන්නේ බෝඩින් පාස් එක ගන්න. බෝඩින් පාස් එක කියන්නේ ගුවන්
තොටුපළක අපිට මගීන්ට පමණක් ඇතුල් වෙන්න පුළුවන් කලාපයට සහ ගුවන් යානයට ඇතුල් වෙන්න ලබා දෙන අවසර පත්‍රය. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ බෝඩින් පාස් එක නැතුව කාටවත් ගුවන් යානයට ඇතුල් වෙන්න බෑ. ඉතින් මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපැහැදිලි දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.